ෆැමිලි ටීචින්ග්ස් අද අපි ලස්සනට රසවත් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලායි ඔයාලා එක්ක බෙදාගන්න. එහෙනම් බලමු මේ වගේ ලස්සන කේක් එකක් හදාගන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතනදී බිත්තර 9ක් පාවිච්චි කරනවා. පිටි, බටර්, කිරි, සීනි. මෙන්න මේ හතරම ග්‍රෑම් 150 ගානේ තමයි අරගෙන තියෙන්නේ. මීට අමතරව අපිට ඕන වෙන්නේ වැනිලා තේ හැඳි එකහමාරක්. මුලින්ම හොඳට තෙත මාත්තු කරගත්තු භාජන ටිකක් අරගෙන බිත්තර කඩලා සුදු මද කහ මද වෙන් කරගන්න ඕනේ. මම ඔයාලට කිව්වා හොඳට තෙත මාත්තු කරගත්තු භාජන ගන්න කියලා. ඒකට හේතුව තමයි සුදු මදේ අපි බීට් කරන්න ගන්න භාජනයේ බීටරේ වතුර තියෙන්න බෑ. වතුර තිබ්බොත් අපිට ඕන විදිහට සුදු මදේ බීට් කරගන්න වෙන්නේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ මෙන්න මේ සුදු මදයි කහ මදයි වෙන් කරනකොට කහ මදෙන් චුට්ටක්වත් සුදු මදේට යන්නේ නැති විදිහටයි වෙන් කරගන්න ඕනේ. ඔන්න බලන්නකෝ කතාවත් එක්කම මම සුදු මද ටිකයි කහ මද ටිකයි වෙන වෙනම වෙන් කරගත්තා. මම ඊළඟට කරපු දේ තමයි බටර් ටිකයි කිරි ටිකයි එකට දාලා ඩබල් බොයිල් කරගත්තා. ඔයාලට පුළුවන් ඔයාලා ගාව මයික්‍රෝවේව් එකක් තියෙනවා නම් බටර් ටිකයි කිරි ටිකයි එකට දාලා මයික්‍රෝවේව් කරගන්න. ඩබල් බොයිල් කරපු කිරි බටර් මික්ස්චර් එකට ඊළඟට දාගන්නේ කහ මද ටික. ඇත්තටම මේ වීඩියෝ එක මගේ අතින් වීඩියෝ වෙලා නැහැ. ඒ නිසා ඔයාලට පේන්නේ ඒ විදිහට මිශ්‍ර කරගත්තට පස්සේ තියෙන කිරි බටර් කහ මද මිශ්‍රණය තමයි. ඊළඟට මේ මිශ්‍රණයට වැනිලා තේ හැඳි එකහමාරක් විතර පාවිච්චි කරනවා. හලාගත්තු පිටි තමයි මේ එකතු කරන්නේ. විශේෂයෙන් මතක තියාගන්න පිටි එක හලනකොට වෙනද වගේ බේකින් පවුඩර් එහෙම දාගන්න එපා. මම මේ වෙලාවේ පිටි ටික ටික දාලා තමයි කලවම් කරගන්නේ. අම්මෝ තව පොඩ්ඩෙන් අමතක කරනවා ඔයාලට කියන්නේ. සෙල්සියස් අංශක 160 විනාඩි 20ක් 25ක් oven එක අනිවාර්යෙන් ප්‍රීහීට් කරගන්න ඕනේ. ඔන්න ඊළඟට අපිට තියෙන්නේ බිත්තර සුදු මදයි සීනි එකට දාලා බීට් කරගන්න. බිත්තර සුදු මද එක බීට් කරන්න පටන් ගන්නකොටම පොඩ මේ විදිහට සීනි දාලා බීට් කරගන්න. මේ වෙලාවේ ඔයාට ඕනේ නම් පුළුවන් සීනි ටික පවුඩර් කරලා එකතු කරගන්නත්. පේනව නේද? දැන් සුදු මද එක හොඳට බීට් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට කන්දක් වගේ අපිට හදාගන්න පුළුවන් කියන්නේ සුදු මද එක හොඳට බීට් වෙලා. දැන් ඉතින් තියෙන්නේ අපි කලින් හදාගත්තු මිශ්‍රණයට බීට් කරලා ගත්තු සුදු මද ටික ටික දාලා කලවම් කරගන්න. සෙල්සියස් අංශක 160 විනාඩි 90ක්. ඒ කියන්නේ පැය එකහමාරක් විතර මේක බේක් කරගන්න. කේක් එක හොඳින් බේක් වෙලාද කියලා බලා ගන්න අපිට පුළුවන් ටෝත් පේක් එකක් නැත්නම් බාබකියු ස්ටික් එකක් වගේ එකක් අරගෙන කේක් එකේ මැද හරියට අපි පොඩ්ඩක් ඇනලා බලනවා. ඊළඟට බලන්න ඒ ටෝත් පේක් එකේ හරි බාබකියු ස්ටික් එකේ හරි චුට්ටක්වත් කේක් මොනවත්ම ගෑවිලා නැත්තම් ඒ කියන්නේ කේක් එක හොඳට බේක් වෙලා කියන එකයි. බලන්නකෝ අපි හදාගත්තු කේක් එක ඊළඟට තියෙන ලස්සනම කොටස. ඒක තමයි කේක් එක සරසලා ගෙදරට එන අමුත්තන්ට අමුත්තියන්ට පිළිගන්නන එක.